අපි බලමු O level A level certificate කොහොමද අපි online ගෙන්න ගන්න කියලා. මුලින්ම www.donest.lk කියලා search කරගන්න ඕනේ. ඊට පස්සේ website එක ඇතුළට ගිහිල්ලා මෙතන තියෙන certificate verification of result කියලා. එතන ගිහිල්ලා ඒකෙන් request certificates වලට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන NIC number එක, mobile number එක දෙන්න, ඊට පස්සේ email address එකක් දෙන්න. ඊට පස්සේ මෙතන agree කියලා ටික් කරන්න. ඊට පස්සේ මෙතන ටික් එකක් දෙන්න. මේ විස්තර ටික දුන්නට පස්සේ මෙතනින් next කරගන්න. ඊට පස්සේ අපි දුන්න phone number එකටයි mail එකටයි දෙකටම verification code එකක් එනවා. ඒක මෙතනින් type කරගන්න. ඊට පස්සේ submit කරන්න. ඊට පස්සේ අපි ගන්නේ O level certificate එකද A level certificate එකද කියන එක select කරගන්න ඕනේ. මෙතන අපිට ගන්න පුළුවන් O level නම් එකපාර අරගෙන ඊට පස්සේ තමයි A level certificate එක select කරගන්න ඕනේ. A level නම් දෙපාරකට තමයි දාන්න ඕනේ. එකවර දෙකම select කරගන්න බෑ. එතකොට ඊට පස්සේ මෙතනින් අපි year එක දාන්න ඕනේ. කොයි අවුරුද්දද අපි A level කරේ කියන එක. ඊට පස්සේ මෙතන අපේ විභාග අංකය දාලා confirm කරන්න. ඊට පස්සේ අපිට එනවා මේ විස්තර ටික, අපේ ඉන්ඩෙක්ස් නම්බර් එක, අපේ නමයි, ඒ ටික හරිද කියලා අහලා ඒ ටික හරිනම් යටින් තියෙනවා confirm කරන්න. ඊට පස්සේ අපිට මේක confirm කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන select කරගන්න එනවා request exam certificate එකේ certificate type එක අපිට ඕනේ ලංකාව ඇතුලේ දෙයකටද නැත්නම් පිට රට දෙයකටද. එතකොට ඒ ටික අහලා තිනවා ඕස්ට්‍රේලියානු හයි කමිෂන් එකටද USA green card වලටද මොකටද අපිට අවශ්‍ය කියන එක මෙතනින් ටික් කරගන්න ඕනේ. මට අවශ්‍ය මම තියාගන්න ඕන හින්දා ලංකාවට හින්දා මම local certificate කියන එක දෙනවා. ඒකට අපිට මෙතනින් එන්න පුළුවන් copies කීයක් ඕනේද කියන එක, එකක්ද දෙකක්ද කියලා දෙන්න පුළුවන්. අපි දෙකක් ගන්න නම් මෙතන එකට යන ගාන වැඩි වෙනවා copies ප්‍රමාණය අනුව. මම එක කොපියයි වෙන්නම. අපි ඒක දුන්නාට පස්සේ confirm කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක ගෙන්න ගන්න කොහොමද කියන එක අපි දෙන්න ඕනේ. ඒතකොට ස්පීඩ් පෝස්ට් දෙන එක ලේසි. ඊට පස්සේ proceed වලට යන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලා contact number එක දෙන්න. මෙතන ශ්‍රී ලංකාව කියන එක මෙතන select කරලා තියෙයි. එතකොට මෙතනින් address එක දෙන්න. address එක දෙද්දි ඔයාලගේ නමත් ඉස්සරහින් අනිවාර්යෙන් type කරන්න. එතකොට මෙතනින් city එක තෝරන්න වෙනවා. එතකොට මෙතනින් city එක තෝරන්න. මෙතන province එක දාන්න. ඊට පස්සේ ඔයාලගේ town එකේ postal code එක මෙතනින් දාලා submit කරන්න. ඊට පස්සේ අපිට පෙන්නනවා මෙතන අපි ගෙවන්න ඕනේ සම්පූර්ණ මුළු මුදල අපි ගන්න එක කොපි එකක් හින්දා ඒකට යන ප්‍රමාණය මෙතන පෙන්නනවා. ඊට පස්සේ proceed to payment කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපි මෙතනින් ගෙවන්න කොහොමද කියන එක select කරගන්න. මම කාඩ් එකෙන් ගෙවන හින්දා Visa Mastercard කියන එක දෙනවා. ඊට පස්සේ proceed කියන එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ අපි මෙතන අපේ කාඩ් එකේ විස්තර ටික දීලා අපිට ගෙවන්න ඕනේ ගාන මෙන්න මෙතනින් පෙන්නනවා. එතකොට මේ total ගාන අපි ගෙවලා pay now කරන්න. ඊට පස්සේ අපිට OTP number එකක් එනවා. අපි සල්ලි ලැබෙන මම Mastercard එකෙන් දුන්නේ නේද. එතකොට ඒ OTP එක දීලා submit කරගන්න ඕනේ. අපි සල්ලි ගෙවුවට පස්සේ මෙතනින් අපි ගෙවපු ගානේ මේ ටික පෙන්නනවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතන පෙන්නනවා අපේ විස්තර ටික. එතකොට අපි මෙන්න මේ ටික හරිද කියලා බලලා හරිනම් මේක submit කරන්න. මෙතෙන්දී අපිට මේ විස්තර වල මොනවා හරි වැරදි දෙයක් තිබ්බොත් මෙන්න මේ contact number ටික contact කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අපේ certificate එක මෙතන පෙන්නනවා. index number එක, නම, කොයි අවුරුද්දද කරේ යන්නේ විස්තර ටික ටිකත් එක්ක අපි result එකත් මෙන්න මෙතන පෙන්නලා තියෙනවා. ඒතර ඒ ටික හරියද කියලා අපි confirm කරගන්න ඕනේ. ඒ ටික confirm කරගත්තට පස්සේ අපි මෙන්න මෙතන click කරගන්න ඕනේ. මෙතන tick කරගත්තට පස්සේ තමයි proceed වලට යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනින් පෙන්නනවා අපේ contact number එකයි ඇඩ්‍රස් එකයි. ඒතකොට දැන් අපි ඔක්කොම විස්තර ටික දීලා තියෙන්නේ. දවස් 3ක් 4ක් වගේ ඇතුළත අපිට රිසල්ට් ෂීට් එක ගන්න පුළුවන්.